ඒප්‍රල් 30 වෙනිදා අවසන් වුණා පොදු සමාකාලය. රිංගිත් 500 ෆයින් එක ගෙවලා යන්න බෑ. අවුරුද්දට වැඩි නම් ඒගොල්ලන් අනිවාර්යෙන් රිංගිත් 3000ක් ෆයින් එක තියෙනවා ඉමිග්‍රේෂන් එකේ. Okay, let's go. අයිබෝවන් සුබ දවසක් වේවා ඔයගොල්ලෝ සියලු දෙනාටම. ගොඩක් දවසකින් මට ඕගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මොකද මම කාර්ය බහුල වෙලා ඉඳිය නිසා. මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධානම හේතුව තමයි ඒප්‍රල් 30 වෙනිදා අවසන් වුණා පොදු සමාකාලය. ඉතින් ඒප්‍රල් 30 වෙනිදා අවසන් වුණාන් පස්සේ ඒප්‍රල් 30 වෙනිදාම ඉමිග්‍රේෂන් එක විසින් නැවතත් පොදු සමාකාලය නැවත දීර්ඝ කරා. එතකොට දීර්ඝ කරද්දී 2027 මැයි 31 වෙනකන් නැවතත් පොදු සමාකාලය දීර්ඝ කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් තාමත් පොදු සමාකාලය හරහා යන්න බැරි වෙච්ච කවුරු ඉන්නවා නම් තනියම කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Tamanට තනියම ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඒවා ටික කරගන්න. කොමනක් අය ඉන්නවා තනියම කරගන්න බෑ, භාෂාවේ ගැටලු තියෙනවා. ඒ වගේ මොනවා හෝ ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට පුළුවන් අපේ WhatsApp නම්බර් එකට කතා කරලා ඒ සියලු වැඩ ටික අපි හරහා කරගන්න. ඊට අමතරව ඕගොල්ලෝ මීට ඉස්සෙල්ලා පොදු සමාකාලෙන් ලංකාවට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. පොදු සමාකාලෙන් ෆයින් එකක් ගෙවපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නැවත මැලේසියාවට නීති විරෝධී විදියට ඇවිල්ලා නැවත ලංකාවට යන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවට පොදු සමාකාලේ ෆයින් එක ගෙවලා ලංකාවට නොගිහිල්ලා නැවතත් මැලේසියාවේම ඕවර්ස්ටේ වෙලා ලංකාවට යන්න බැරි හේතුවක් නිසා ඉන්න පුළුවන්. ඒ වගේ අයට රිංගිත් 500 ෆයින් එක ගෙවලා යන්න බෑ. ඒක නිසා ඒගොල්ලන්ට අපි වෙනම ප්‍රොසෙස් එකක් කරනවා. ඊට අමතරව ෆයින් එක අවුරුද්දට වැඩි නම් ඒගොල්ලන් අනිවාර්යෙන් රිංගිත් 3000ක් ෆයින් එක තියෙනවා ඉමිග්‍රේෂන් එකේ. හරිද? ඉතින් එතකොට ඒගොල්ලන්ගේ සම්පූර්ණ ප්‍රොසෙස් එක අපිට කරලා දෙන්න පුළුවන්. නීති අනුකූලව, නීති විරෝධීව අපි කිසි දෙයක් කරන්නේ නැහැ. නීති අනුකූලව අපිට කරලා දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මොනවා හෝ මැලේසියාවේ ගැටලුවක් තියෙනවා නම් නීතිය සම්බන්ධයෙන් නැත්නම් ඔයාලගේ රැකියාව සම්බන්ධයෙන් මොනවා හෝ ඕගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් ඕනම වෙලාවක අපේ ආයතනයට කෝල් එකක් දීලා අපේ ආයතනයට ඇවිල්ලා හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට WhatsApp කරා කතා බහ කරලා ඕගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම ගැන විස්තර ටික දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් දවසක අපි හමු වෙමු. තවත් දේවල් ඉස්සරහට මම ඕගොල්ලන්ට මොන හරි දෙයක් මැලේසියාවේ තියෙනවා නම් අප්ඩේට් කරන්නම්. ඉතින් තවත් දවසක අපි හමු වෙමු. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. අයිබෝවන්.